හලෝ කොහොමද මේ තියෙන්නේ මගේ කොන්ක්‍රීට් අයිටම් තියෙන වර්ක්ෂොප් එක. හරි මේ ඔන්න මේ මම හැම එකක්ම හොඳට මේ පෙන්නන්නම් බලාගන්න. මේ මගේ ගෙදරමයි කරන්නේ. මේ බාත් නෙළුම් බාත් වර්ගයක් තියෙනවා. එතකොට මේ පෝච්චි තියෙනවා. මේ නෙළුම් පැල මේ එහෙම තියෙනවා. එතකොට මේවා අපි හදන හින්දා සාධාරණ මිල ගණන් වලට විකුණන්නේ. පිටින් ගන්නවට වඩා ගාන අඩුයි. මේ සිමෙන්ති බුදු පිළිම, එතකොට මේ ඩොලොමයිට් මේ පිළිමයක්, ඒ පිළිම මේවත් ඩොලොමයිට්, මේ හැම දෙයක්ම මේ විකුණන්නේ සාධාරණ මිල ගණන් වලට. දැන් මේ තියෙන්නේ මේ ටයිල්, මේ 20 මේ ටයිල් ඒ ඔක්කොමත් එක්ක ඊට පස්සේ තව මේකේ මේ කණු වලට එහෙම යටට අඟල් 16 මේ බේසයක් එනවා. මේ ඕගොල්ලෝ ඉතින් මේ කම්ප්ලීට් කණු දැකලා ඇති. අපි තාම මෙතන මේ හරි ගස්සගෙන යනවා. මේ ඉදිරියේදී මේ අපිට මේවා දැක ගන්න පුළුවන් වෙයි. මේ කම්ප්ලීට් කරලා තියෙනවා. මේ දැන්ට අඩු කරලා තියෙන්නේ. මේ නිකන් තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා මිලදී ගන්න මේ පහන් කණු, බුදු පිළිම, මේ ටයිටේනියම් මල් පෝච්චි, මේ වලම් මුට්ටිත් ඒවත් තියෙනවා. මේ ඉතින් මට කියන්න තියෙන්නේ දැන් මේ එක කණුවක්, මේ රෆ් කණුව මේ බලන්න. මේ වගේ ඕනෑම මේ කණුවක් මේ අපි මෙතන විකුණන්නේ රුපියල් 6000කට. හරිද? දැන් මේ වගේ මේ බාන්න මේ සාමාන්‍ය මේ සිමෙන්ති බුදු පිළිමයක්, මේ අඟල් 14 පිළිමේ, මේක අපි විකුණන්නේ රුපියල් 3000කට. මේක මේ එක උදාහරණයක් විතරයි. තව මේ සයිස් එකෙන් වැඩි වෙන්න ගණන් පොඩි ගණන් වලින් වැඩි වෙනවා. ඒක 3000යි, 3500යි, 3800යි, 4500යි. එතකොට මේ ඩොලොමයිට් පොඩි මේ ඩොලොමයිට් මේ පිළිම මේ තියෙනවා පොඩි එක. ඒක මේ 5500යි, 6000යි. මේ 5500 මේ ඩොලොමයිට් ඔය ගානක් ගහලාමයි තියෙන්නේ. 5500යි ඩොලොමයිට් එහෙම තියෙනවා. එක ගණන් මේ 6000යි. එතකොට 7000යි. ඔහොම තියෙනවා ඩොලොමයිට් සාධාරණ මිල ගණන් වලට. ඉතින් එන්න මේක තියෙන්නේ මේ හයි ලෙවල් මේ පාරේ පනාගොඩ. දැන් කොළඹ ඉඳන් හරි හෝමගම ඉඳන් හරි මේ කවුරු හරි මේ එනවා නම් මේ පනාගොඩ මේ කැම්ප් එක පහු කරපු ගමන් මේ තියෙනවා මේ වම් අත පැත්තේ හයි ලෙවල් පාක් කියලා පීස හවුස් කියලා තියෙනවා මේ රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඒ රෙස්ටුරන්ට් එක ගාවින් තියෙන පාරේ පල්ලමට බැහැලා ඉස්සෙල්ලාම හම්බෙන දකුණට හම්බෙන මේ පාරේ මේ ඒ රයිඩර්ස් කැපේ නැත්නම් පීස හවුස් එක අල්ලපු ගෙදර මේ තමයි තියෙන්නේ. සසිත්ම මැදුර කියලා. ඕනම කෙනෙක්ගෙන් අහන්න සසිත්ම මැදුර කොහෙද තියෙන්නේ කියලා. මම මගේ මේ WhatsApp නම්බරේ මේ කියන්නම් 0.75 816යි 50යි 65. 0.75 816යි 50යි 65. මේ ඒ නම්බරේ මේ මතක තියාගන්න. මේ මට කතා කරන්න. මම මේ ලයිව් ලොකේෂන් එක දාන්නම්. එතකොට ඔයගලන්ට ඇවිල්ලා බලලා මිලදී ගන්න පුළුවන්. දැන් මේ වගේ මේ පහන් කණුවක් මෙතන නම් කම්ප්ලීට්ම හිටවල නැහැ.
මේ එන්න අපි හිටවල පෙන්නන්නම් මොකද මේ සීමිත ඉඩක් තියෙන්නේ ඒ නිසා තමයි මෙහෙම අඩුක් කරලා තියෙන්නේ මේ තියෙන 20 ටයිල් එක ඕනම පාටක් තියෙනවා මේ සුදු පාට කලවන් තියෙන්නේ මේ ඒ නිසා මේ ඇවිල්ලා බලලා ගන්න මේ රුපියල් 10000ට අඩුවෙන් කණුවකුයි පිළිමකුයි ගන්න පුළුවන් තව මේ වගේ මේ පෝච්චි තියෙනවා සිමෙන්ති පෝච්චි රුපියල් 300 ඉඳලා මේ තියෙනවා ඉතින් මේ පෝච්චියේ ප්‍රමාණය හැටියට මේ සයිස් එකේ හැටියට වර්ගයේ හැටියට ගණන් එහා මෙහා වෙනවා රුපියල් 300 ඉඳලා තියෙනවා දැන් අර මම මේ කලින් පෙන්නුවා වගේ මේ නෙළුම් බාත් එකක් අඟල් 24 ප්‍රමාණය මීඩියම් සයිස් මේ බාත් එකක් වෙන්නේ රුපියල් 2000යි ඊට වඩා පොඩ්ඩක් අඟල් 30 එක වෙනවා 2500යි. ඉතින් ඒ වගේ සාධාරණ මේ මිල ගණන් වලට තියෙන්නේ තව කීයක් හරි මේ අපිට අඩු කරලා මේ දෙන්නත් පුළුවන් මේ අපිම හදන නිසා මේ ඉතින් ඇවිල්ලා බලලා ඕගොල්ලෝ අරන් යන්න මේ සෝරි දැන් මම කිව්වනේ එන්න ඕන විදිහ ආවිස්සාවෙල්ල පැත්තේ ඉඳන් එනවා නම් මේ දකුණු අත පැත්තට තියෙන්නේ මේ අම්රිතා මේ කම්පැනි පහුවෙනවත් එක්කම හඳුන් කූරුවක තියෙන්නේ කලින් කිව්වේ ලක්ෂපාන බැටරි කම්පැනි කියලා. ඒක පහු කරනවත් එක්කම දකුණු අත පැත්තට තියෙන්නේ මගේ WhatsApp නම්බරේ කලින් කිව්වනේ මේ 0යි 7යි 5යි 816යි 50යි 65 මේ ඒකට මැසේජ් එකක් දාන්න මම මේ ලයිව් මේ ලොකේෂන් දාන්නම් එතකොට ඔයගලන්ට හැවිල්ලා බලන්න පුළුවන් එහෙනම් මං නතර වෙනවා බුදු සරණයි දෙවි පිහිටයි